ඔබට කියාපාන්නේ. ඉතින් මේ මහා වෙසක් තොරණ ඉදිරිපත් කරන්නේ 13 වන වරටයි. අපේ ගමේ සෑම දිනාගේම එකමුතුකමින් සහ ඔබ හැම දිනම වසරක් පාසා මේ විහෙර බිමට ඇවිදින් සිදු කරන ආධාර උපකාරයෙනුයි මේ මහා වෙසක් කලාපය ඔබට අපගෙන එන්නේ. මෙවර මේ වෙසක් කලාපයේ බලාපොරොත්තුව විහාරස්ථානයේ කඳු මුදුනේ දිවන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු නිම කර ගැනීම සඳහා. එසේනම් මේ දර්ශනීය මහා වෙසක් තොරණ ඔබ අපි හැම දිනම එහි ඇතුළත් කතා වස්තුව බලන්නටයි අසන්නටයි මේ සූදානම් වන්නේ. එසේනම් අප හැම දෙනා ඒ පින්බර කතා වස්තුව මෙලෙස අසා දැනගනිමු. අතීතයේ බරණැස් නුවර ඊටාම සෞභාග්‍යමත් රාජ්‍යයක් වුණා. බ්‍රහ්මදත්ත මහරජතුමාට ජය වේවා. දොරටු විවෘත කරන්න. මාගේ පාලනය යටතේ රටවැසියන් ඉතා සතුටින් සිටිනවා. එසේ මහරජතුමනි, ඔබතුමා ඉතන දැහැමි පාලකයෙක්. නමුත් රජුගේ ප්‍රියතම අගබිසව සිටියේ දැඩි අසනීපයකින්. මට මහත් වෙහෙසක් දැනෙනවා.